දැනට කවුද ඉන්නේ වෙරිෆිකේෂන් එක කරගත්තේ? ඒ කියන්නේ ID වෙරිෆිකේෂන් එක ඔක්කොම කරගත්ත කෙනෙක් කවුද ඉන්නේ? තාම නැද්ද? තේරෙන්නේ නැද්ද? කියන්න පොඩ්ඩක්. ඒලා මේ රතු කියලා ඉන්න එක්කෙනා මට හොස්පොට් එකක් දෙන්න පුළුවන්ද? හොස්ටින් ඔයා. දැනට හරියට account එක create කරගත්ත කෙනෙක්ට කවුද ඉන්නේ? නැත්තම් මම වීඩියෝ ප්ලේ කරන්නද මේ කරගන්න විදිය ගැන? කතා කරොත් අපිට ඉස්සරහට වැඩේ කරගෙන යන්න පුළුවන්. මේ ඒවම එක රෙකෝඩින් එකක් යන හින්දා මේ මම මුලින් ඉඳලා forex ගැන කතා කරන්නම්. ඔයාලා account එක create කරගෙන යන්න මේ හරි. එතකොට මේ forex කියන්නේ foreign exchange එක කියන එක තමයි මට කෙටියෙන් කියන්න පුළුවන්. එතකොට මේක රටවල් අතර කරන්සිස් මාරු කරගන්න වෙළඳපොළ. එහෙම කියන්න පුළුවන් මට. හරිද? එතකොට මේක රටවල් අතර ක්‍රිප්ටෝ කරන්සිස් මාරු කරගන්න වෙළඳපොළ. උදාහරණයක් ගත්තාම අපි ලංකාවෙන් පිටරටකට යනකොට රුපියල් දීලා ඩොලර්ස් ගන්නවා. හරිද? එතකොට ඒක ගිහලා ගියපුවාම අපි ඒකට දීලා රුපියල් වලට මාරු කරගන්නවා. ඒකෙන් ලාභයක් ගන්න පුළුවන් ඒකෝට. දැන් හිතන්නකෝ USD එක යනවා 300ට යනවා. හරිද? අපි 300ට බයි කරනවා USDT. එතකොට කාලයත් එක්ක මේ USDT එක යනවා 340ට 350ට. එතකොට දැන් අපි USDT 10ක් කරගත්තා නම්
300 ගණන් අපි USDT 10 අරන් තියෙන්නේ. එතකොට 3000. කාලයක් ගියාට පස්සේ USDT යනවා 350 340 විතර. එතකොට අපි USDT ටික දෙන්නේ 340 නැත්නම් 350 වගේ ප්‍රයිස් රේන්ජ් එකකට යන්නේ. එතකොට ඒක අපි දුන්නහම අපිට රුපියල් 3500 වගේ හම්බ වෙනවා. මේ LKR වලින් මේ රුපියල් වලින් දුන්නාම 3500 වගේ හම්බ වෙනවා. එතකොට රුපියල් 500ක ලාභයක් තියෙනවා එතන. ඒකෙන් තමයි ප්‍රැක්ටිකල් මේ ලාභය ගන්න. හරිද? එතකොට forex market එක ලෝකයේ පුරා තියෙන මේ බැංකු ආයතන සහ දැන් අපි වගේ ට්‍රේඩර්ස්ලා අතර අන්තර්ජාලය හරහා දවසේ පැය 24ම මේ ක්‍රියාත්මක වෙන ඩිජිටල් වෙළඳපොළ. හරිද? මේ වෙළඳපොලේ අපි ප්‍රධානම මුදල් ඒකක කියන්නේ EUR, USDT, GBP, JPY වගේ gold, XAU, USDT වගේ coin pairs use කරනවා. මේක අපි ට්‍රේඩ්ස් කරන්නේ මේ coins වල මිල ඉහළ පහළ යාම අනුව. හරිද? දැන් අපි කතා කරොත් එහෙම forex කරන්න දැන් world wide ඉන්න කට්ටිය මේ use කරන්නේ මේ forex market use කරන්නේ. ඒකට හේතු කීපයක් තියෙනවා. ඕනම තැනක ඉඳලා අපිට market එක ඇනලයිස් කරලා trade කරන්න පුළුවන්. ඔයාලට ඕන වෙන්නේ මේ laptop එකක්, mobile එකක්, PC එකක් වගේ දෙයක් විතරයි. එතකොට අපිට මේක ට්‍රේඩ්ස් කරනවා නම් පැය 24 වැඩ කරන නිසා අපි ජොබ් එකකට ගිහිල්ලා එනවා නම් රැය වෙලා කරන්න පුළුවන්, නැත්නම් උදේ දවල් ඕන වෙලාවක කරන්න පුළුවන්. ඒක තව වාසියක්. ඒ වගේම අපිට මේක කරන්න ලොකු ගණන් දාන්න ඕනේ නැහැ. පොඩි ගණන් දැම්ම නම් ඇති, කියන්නේ ඩොලර්ස් 10ක් වගේ දැම්ම නම් හොඳටම ඇති. එතකොට ගොඩක් අය යනවා සර් මම මුකුත් දන්නේ නැහැ, මම කොහොමද පටන් ගන්නේ? මේකට උත්තරයක් තමයි forex market එකේ ට්‍රේඩ් කරනවා නම් දැනුම තියෙන්න ඕන. නිවැරදි දැනුමක් තියෙන්න ඕන. මාකට් එක වැඩ කරන්නේ කොහොමද? chart එක බලන්නේ කොහොමද? එතකොට මේ කියන බේසික් දේවල් ටික දැනගෙන ඉන්න ඕන. සිග්නල්ස් වල ට්‍රේඩ් කරනවා නම්. එතකොට ට්‍රේඩ් කරන්න අපි බ්‍රෝකර් කෙනෙක් යූස් කරන්න ඕන. මේ බ්‍රෝකර් ලෝකෙම වගේ පිළිගත්ත බ්‍රෝකර් කෙනෙක් නම් හොඳයි. මොකද ස්කෑම් වෙන බ්‍රෝකර්ස් තියෙනවා. එතකොට ඒවට සල්ලි දාලා ට්‍රේඩ් කරපුවාම ඒවන්නේ තියෙනවා. ඒක හින්දා XNS වගේ බ්‍රෝකර් එකක් යූස් කරන එක තමයි අපිට හොඳම. එතකොට XNS වල ට්‍රේඩ් කරද්දී ඔයාලට පුළුවන් නම් මේ ඩෙමෝ account එකක් හදලා ඒකේ ට්‍රේඩ් කරලා කමක් නැහැ. එතකොට මොලෙජ් එක එනවා, ප්‍රැක්ටිකල් පුහුණු වෙන්න පුළුවන්. එතකොට මේ ඔයාලට නොලෙජ් එකක් හැදෙනවා. හරිද? දැන් මම කියන්නම් අපේ free signal group එකෙන් ඔයාලට ලැබෙන benefits මොනවද කියලා. හරිද? ඔයාලට දැන් අලුතින් ඔයාලා forex market එක පැත්තට ඉන්නේ. එතකොට අමාරු වෙටින් නැතුව මේ අපි දෙන ගයිඩ් එක යටතේ මේ free signals වල ට්‍රේඩ් කරගෙන යනකොට ඔයාලා අතරමං වෙන්නේ නැතුව මාකට් එකේ හරියට ගමනක් යනවා. ඔයාලට පාර පේනවා යන්න. එතකොට අපේ free signals වලින් තමයි ඔයාලා පාර හදාගෙන යන්නේ. ටික ටික හොම යද්දී මේ ඔයාලා ට්‍රේඩ්ස් කරන නොලෙජ් එක එනවා. එතකොට අපි හිටියත් එකයි නැත් එකයි. ඒවනේ අපි දෙන ලයිව් Zoom වලින් දෙන ලයිව් සිග්නල්ස් වල ට්‍රේඩ් කරලා ප්‍රොෆිට් එක ගන්න පුළුවන්. ඔයාලා නිකරන්නේ ලොස් වෙන වල කාගේ හරි දැනුමක් තියෙන කෙනෙක් යටතේ වැඩ කරලා මේ ප්‍රොෆිට් එක ගන්න එක ඊට වඩා හොඳයි කියලා මට හිතෙනවා. හරිද? අපි මේ මාකට් එක හරහා මේ group එක හරහා අපි free signal group එක හරහා මේ මාකට් එක daily analyze කරනවා. trade setup normally ලබා දෙනවා. හරිද? එතකොට මේ අලුත් කෙනෙක් ඇවිල්ලා මාකට් එකේ අතරමං වෙන්නේ නැතුව මේ හරියට නිවැරදි පාර බලාගෙන නිවැරදි තමන්ගේ ටාර්ගට්ස් වලට යන්න උදව් කරනවා අපි. හරිද? එතකොට මේ සිග්නල් වලට අපි මේ කිසිම ගාණක් අය කරන්නේ නැහැ. ඒ වගේම අපේ තව වැඩක් යනවා මේ free signals group එකට අමතරව අපේ වැඩක් යනවා
Pixel Force agency එකක්. එතකොට ඒකේ මේ වෙන්නේ මේ කැටගරි 10ක් යටතේ අපි ජොබ් ලබා දෙනවා. ඒකත් ස්ටුඩන්ට්ස්ලා 1000 විතර තමයි. මේක කැටගරි 10 ගැන මම පොඩ්ඩක් කියන්නම් ඔයාලට. අපි මේ ට්‍රේඩින් සිග්නල් ගෲප් එකෙන් තව 100ක් හොයාගන්නවා ට්‍රේඩින් කැටගරි එකට. හොඳම කට්ටිය තමයි මේකට යූස් කරන්න ඉගෙනන්නේ. අපේ Pixel Force කම්පැනි එකේ ඒජන්සි එකේ 100 දෙනෙක් තමයි අපි යූස් කරන්නේ මේ අපේ Pixel Force ඒජන්සියේ වැඩවලට. කියන්නේ ට්‍රේඩින් බෙජ් එකේ වැඩවලට අපි මේ දැන් ෆ්‍රී සිග්නල් දෙන කට්ටිය ඉන්නේ. ෆ්‍රී සිග්නල්ස් දෙන මෙම්බර්ස්ලාගෙන් 100 දෙනෙක් තෝරගන්නවා ඒ වැඩේට. ඒකත් අපි ඉස්සරහට බලන්න අපිත් එක්ක රැඳිලින් විතර වැඩ කියන තියෙන්නේ. මේ Pixel Force ඒජන්සි එකේ කැටගරි 10 ගැන මම කියන්නම්කෝ. ඒ කැටගරි 10 ඇවිල්ලා මේ ඩිජිටල් මාකටිං එක කැටගරියක්. මේක ඇවිල්ලා අපි කතා කරනවා FB ads දාන්න කොහොමද, Google ads, SEO ඒ කැටගරි ඒ ටික තමයි කතා කරන්නේ. එතකොට ග්‍රැෆික් ඩිසයින් කැටගරි එක ගත්තාම logo, banner, social media post ඒවා ඩිසයින් කරන එක ගැන අපි කතා කරනවා. ඒ වගේම ඊළඟ කැටගරි එක තමයි web development. ඒකේ වෙබ්සයිට් ඩිසයින් එක ගැන, ඊට පස්සේ කෝඩින් කරන එක ගැන මේ දේවල් කතා කරනවා. ඊට පස්සේ ඊළඟ කැටගරි එක වීඩියෝ එඩිටින් ඇන්ඩ් රීල්ස්. මේක යන්නේ කන්ටෙන්ට් ක්‍රියේෂන් පැත්තට. හරිද? වීඩියෝ එඩිටින් පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මේ මම කියන කැටගරිස් තියෙන්නේ. ඒ කැටගරිස් වල ස්කිල් එකක් තියෙන කෙනෙක් නම් මට මෙසේජ් එකක් දාන්න. අපි මේ මෙම්බර්ස්ලා 10 දෙනා අතරට ගන්නවා. එයාලට අපි ඕඩර්ස් දෙනවා. මේ කියන්නේ කම්පැනි එක විදිහට ඔයාලගේ සර්විස් එක කරන් අපි monthly income එකක් ඔයාලට ලබා දෙනවා. ඊළඟ එක e-commerce and support. Daras එකේ TikTok එකේ shop එකක් පටන් ගන්න පුළුවන් එයාලට. එතකොට affiliate and reseller. ඒ කියන්නේ drop shipping තියෙන. ඒ කියන්නේ අපි items buy කරන්නේ නැතුව කාගේ items එක sell කරලා profit එකක් ගන්නවා. ඒ වගේම Daras එකේ වැඩ කරන්න පුළුවන්. ඒ වගේ දේවල් තමයි Daras එකේ වැඩ කරන්න. ඒක තමයි affiliate reseller category. ඊට පස්සේ අපි ඒජන්සියේ තව කට්ටියක් ගන්නවා. අපි customer support and සපෝට් එකට අපි ගන්න. කියන්නේ පැය 24 පුරාවටම සර්විස් එක දෙන්න පුළුවන් මෙම්බර්ස්ලා 100ක් ගන්නවා. ඊළඟට සෝෂල් මීඩියා මැනේජ්මන්ට් එක. දැන් අපි ඒජන්සියේ පේජ් හැන්ඩල් කරන්න වෙනම ටීම් එකක් ගන්නවා. ඊට පස්සේ බිස්නස් කන්සල්ටේෂන්. ඊට පස්සේ බිස්නස් එක ග්‍රෝ කරගන්න අපි මේ 100 දෙනාව ගන්නවා. මේක ගැන ඔයාලට අයිඩියා එකක් නැති වෙන්න පුළුවන්. මම කියන්නේ මේ ඒජන්සි එක ඇවිල්ලා ලෝකෙ වටේ රට වටේ ඉන්න කට්ටිය 1000කට මේ මම කියව කැටගරි 10 එක ස්කිල් එකක් හරි තියෙනවා නම් ඔයාලට අපිත් එක්ක එකතු වෙලා ගමනක් යන්න පුළුවන්. එතකොට මේ ටොපික් එක තමයි ට්‍රේඩින් සිග්නල්ස් ගැන විතරයි. හරිද? මම මේ පොඩි ප්‍රොමෝෂන් එකක් කරේ. ඔයාලට මේකෙන් අයිඩියා එකක් ගන්න පුළුවන්. දැනට අපි සිග්නල්ස් ගෲප් එක ගැන ෆලෝ කරමු. ඔයාලට account එකක් create කරගන්න බැරි වුණා නම් මම වීඩියෝ එකක් හදලා දාන්නම් group එකට create කරගන්න. එතකොට දැන් මේකේ trades කරනවා නම් අපි investment එකක් කරගන්න ඕන. $10ක් 10ට උඩ investment එකක් කරගන්න ඕන. investment එක කරගන්න තීරෙන්නේ නැත්නම් මට කියන්න මේ මම $10 දාලා දෙන්න. නැත්නම් මම කියලා දෙන්න $10 දාගන්න. මේ option එක තෝරගෙන කරගන්න පුළුවන්. මට කියන්න ඕන මොනවද තිබ්බේ මේ අපේ free signals group එකේ වැඩ ටික වෙන්නේ මෙහෙමයි. හරිද? දැන් මේ කී රෙකෝඩින් එක වැටෙන group එකට ආවේ නැති කට්ටියට ඒක බලලා මේව කරගන්න පුළුවන්. ඊට පස්සේ අදාළ වීඩියෝස් ටිකක් දාන්නම් මම group එකට. errors තියෙනවා නම් කට්ටිය කතා කරන්න මට. මේ එතකොට දැනට forex market එක ගැන මම කතා කරා. ඔයාලට අපි daily fundamental news එහෙමත් දෙනවා. එතකොට අපි මේ signals දෙන්නේ දවස් 5යි. දවස් 5යි මාකට් එක ඕපන් වෙලා තියෙන්නේ. එතකොට අපි රෑ Zoom live වෙනවා. signals දෙන්න live profit කරනවා. ඔයාලා ලියන්න බලන්න පුළුවන්. මේ සතිය අපි අපිත් එක්ක වැඩ කරන්න කැමති ටිකට accounts හදලා දීලා
වොලට් එකට ඩොලර්ස් දාලා දීලා වොලට් එක අප් කරලා දෙනවා. නැති අයට ඉතින් පස්සේ පසුතැවෙන් මේ කියනවා තියෙන්නේ. හරි. අපි එහෙනම් අදට මීටිං එක එන්ඩ් කරමු. හැමෝටම good luck. අපි හෙට පුළුවන් වුණොත් සෙෂන් එකක් මම ස්ටාර්ට් කරනවා. එතකොට අපි කතා කරමු. තව වැඩි විස්තර. එහෙනම් අදට මීටිං එක කරනවා. අන්තිමට කියන්නේ ඔයාලට මම මේ කතා කරපේව තේරුණාද? ඔය ඉන්න දෙන්න පොඩ්ඩක් කියන්න මට. මීටිං එන්ඩෙන් දැන් ඉක්මනට කියන්නකො. ඔව් තේරුණා. යම් තාක් දුරකට තේරෙන්නද කියලා හිතනවා අනිත් එක්කෙනා විශ්ව. හෙලෝ විශ්ව හෙනවද? ඔයාලට තේරුණාද මම මේ කතා කරපු ගැන? ඔයා එනකොට මම කතා කරේ අපේ එක්සෙල් ෆෝස් ඒජන්සි එක ගැන. මේ ස්කිල් එක තියෙන කට්ටියට දෙන්න. ෆොරෙක්ස් මාකට් එක ගැන තේරුම් නැත්නම් මම මේ Zoom එකේ රෙකෝඩින් එක දාන්නම්. මේ බලලා ආය අහන්න. තේරෙන විදිහෙන් ආය අහන්න. එහෙනම් අද මීටින් එන්ඩ් කරනවා. මේ චතු ඔයා මට හොස්ට් දෙන්නකෝ. හොස්ට් දෙන්නකෝ ආ මට. හොස්ට් දෙන්නකෝ මට. ඔයා තමයි දැන් හොස්ට් ඉන්නේ. නැත්නම් ඔයා මීටින් එන්ඩ් කරන්න. නැත්නම් හොස්ට් දෙන්න මට. හොස්ට් නැති හින්දා මීටින් එන්ඩ් කරන්න බෑ මට.